හයි ට්‍රේඩර්ස් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ට්‍රේඩින් වලටම හදපු ට්‍රේඩින් view කියන වෙබ්සයිට් එක එහෙම නැත්නම් ඇප් එක ගැන. ඉතින් ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක්ට උනත් මාකට් එකේ මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් සුපිරිම ටූල් එකක් තමයි ට්‍රේඩින් view කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ ට්‍රේඩින් වලට එන බිගිනර්ස්ලට සහ මෙන්න මේ ට්‍රේඩින් view කියන වෙබ්සයිට් එක ඇප් එක යූස් කරන්න දන්නේ නැති අයට තමයි මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ට්‍රේඩින් view කියන්නේ මොකක්ද? සරලම කිව්වොත් වෙබ්සයිට් එකක් ලෙසත් ඇප් එකක් ලෙසත් මේක හඳුන්වන්න පුළුවන්. අපි ට්‍රේඩින් view එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ට්‍රේඩින් කරද්දි මිල ඉහළ යනවද පහළ යනවද කියලා බලාගන්න අපි පාවිච්චි කරන ඩිජිටල් පුවරට තමයි මේ ට්‍රේඩින් view කියලා කියන්නේ. එහෙනම් ට්‍රේඩර්ස් අපි කතා කරමු මේ වීඩියෝ එකෙන් ට්‍රේඩින් view ගැන මුල ඉඳලා හරියටම අග වෙනකන්. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න, channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් comment එකක් අනිවාර්යෙන්ම දාන්න. ට්‍රේඩර්ස් මුලින්ම අපි ට්‍රේඩින් view වෙබ්සයිට් එකට ලොග් වෙමු. ඉතින් ඔයාගේ වෙබ් browser එකක් open කරලා search bar එකේ type කරන්න ට්‍රේඩින් view කියලා. ඉතින් මෙන්න මේ පළවෙනි link එක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Play Store එකෙන් හරි App Store එකෙන් හරි මෙන්න මේ Trading View කියන app එක download කරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ icon එකට click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ sign button එකක් පෙන්වනවා. ඉතින් මේකත් click කරන්න. click කරාට පස්සේ ඔයාට මෙතනදී option ටිකක් තියෙනවා. Facebook එක හරහා හරි Twitter එකෙන් හරි Yahoo iCloud එකෙන් වගේම Gmail එකෙන් ඔයාට මෙන්න මෙතනදී access දෙන්න පුළුවන්, log වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී Gmail එකෙන් තමයි log වෙන්නේ. මෙන්න මේ වගේ මම Gmail account එක click කරනවා. click කරාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාගේ mail එකට confirmation message එකක් එනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් මේක confirm කරන්න. confirm කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. traders මේකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක scroll down කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ traders ලගේ ideas මේ වගේ තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මෙන්න මේක කරා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන කතා කරන්න කලින් අපි මෙන්න මේකේ මෙන්න මේ product කියන option එක කරා මෙන්න මේ super chart කියන එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ විදිහට trading view එකේ වැඩ කටයුතු කරගෙන යන්න permission හම්බෙන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙන profile icon උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ panel එකක් open වෙනවා. ඔයා මෙන්න මේ dark theme කියන option එක අනිවාර්යයෙන්ම tick කරන්න. ඒකට හේතුව තමයි ඔයා ට්‍රේඩින් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන්ම මෙන්න මේ මාකට් ඇනලයිස් කරද්දී මෙන්න මේ මොනිටර්ස් දිහා ෆෝන්ස් දිහා අනිවාර්යෙන්ම බලන් ඉන්න වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ ඩාර්ක් තීම් කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ ට්‍රේඩින් view එකේ තියෙන settings කීපයක් හදන්න ඕනේ. මොකද අපි මාකට් ඇනලයිස් කරනවා නම් අපිට මෙන්න මේ charts ගොඩක්ම clear එකට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන මෙන්න මේ settings icon එක click කරන්න. click කරාට පස්සේ more settings කියන එක click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මුලින්ම තියෙනවා canvas කියලා option එකක්. මෙන්න මේ canvas කියන option එකට යන්න අනිවාර්යෙන්ම ගිහිල්ලා මෙන්න මේ දෙවෙනියට තියෙන grid line එක අනිවාර්යෙන්ම none කියලා ටික් කරන්න. ටික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ chart එක ගොඩක් clear වුණා. මොකද අපි traders ලා වශයෙන් market analyze කරද්දී අනිවාර්යෙන්ම මෙන්න මේ trading view එක හොඳ clear එකට තියෙන්න ඕනේ. traders දෙවෙනි option එක තමයි මෙන්න මේ symbol කියන option එක. ඉතින් මේක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ දෙයක් open වෙනවා. ඉතින් ඔයා දැකලා ඇති සමහර traders ලා ඉන්නවා මෙන්න මේ candle body. ඒ කියන්නේ මෙන්න මේ trading view chart එකේ මෙන්න මේ candlestick වල වර්ණය color එක වෙනස් කරලා දෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි psychology කියන්නේ. මෙන්න මේ trading වලදී ගොඩක්ම දෙනෙක්ට බලපාන දෙයක් තමයි මෙන්න මේ psychology මට්ටම. ඉතින් ඒක වළක්ව ගන්න තමයි AI මෙන්න මෙතනදී මෙන්න මේ colors change කරන් තියෙන. ඉතින් ඔයාට මෙතනදී කැමති color එකක් change කරගන්න පුළුවන්. ඉතින් සමහර අය ඉන්නවා මෙන්න මේ වගේ නිල් පාට, සුදු පාට මෙන්න මේ වගේ color change කරලා මෙතනදී trading කරන අය. ඉතින් ඔයාට default එන settings තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මෙතනදී color එකක් කැමති color එකක් change කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතනදී status line. ඉතින් මෙතනදී ඔයාට තියෙනවා ඔයා trade කරන analyze කරන්න හිතන් ඉන්න coins වල logo එක තියෙනවා, title එක තියෙනවා. ඒ වගේ chart value එක තියෙන. ඉතින් මේ දේවල් අත්‍යවශ්‍ය නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන වම් අත පැත්තේ මෙන්න මේ tick untick කරාම මේ වගේ තියෙන currency pairs වල තියෙන මෙන්න මේ logo disable වෙනවා. ඉතින් ඔයාට ඒ දේත් මෙතනදී කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන scales and line කියන කොට click කරන්න. click කරාට පස්සේ මේ වගේ interface එකක් තියෙන්නේ. මෙතන count to bar close කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මෙතන තියෙන timing එක. ඔයාගේ මෙන්න මේ candle එකක් open වෙලා close වෙනකන් යන මෙන්න මේ time count එක තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන දෙන value line එක. ඉතින් ඔයා මොකක් හරි coin එකක් analyze කරනවා නම් ඒ coin එකේ නම මෙන්න මේ විදිහට tick කරන්න පුළුවන්. tick කරාට පස්සේ මම ඉන්නේ දැන් BTC chart එකේ, Bitcoin chart එකේ.
ඉතින් ඒ කොයින් එකේ නම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට කැමති නම් මෙන්න මේ විදිහට නේම් එකට ටික් එක දාගන්න පුළුවන්. කැමති නැත්නම් මෙතනදී අන්ටික් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වැලියු එකත්. ඒ කියන්නේ මෙතනදී ප්‍රයිස් එක ඔයාලට මෙතනදී හයිඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒවා ඩිෆෝල්ට් වෙන විදිහටම තියන්න. මෙන්න මේ canvas කියන ඔප්ෂන් එකේ තියෙනවා ඔයාලට background එකේ color එක change කරගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති color එකක් තියෙනවා නම් ඒක change කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ grid line එක අපි අන්ටික් කරා. ඒ වගේම තමයි මෙතනදී text එක ඔයාලට මෙන්න මේ text මෙන්න මේ price එකේ color එක වෙනස් කරගන්න පුළුවන්, change කරගන්න පුළුවන්. ඔයා කැමති color එකක් change කරගන්න. ඒ වගේම තමයි මෙතනින් එහාට අපි කතා කරන්නේ මෙන්න මේ trading view එකේ අත්‍යවශ්‍යම දේවල් ටික. ට්‍රේඩර්ස් මෙතනදී අපිට මාකට් ස්වර්ග තෝරගන්න තියෙනවා. මෙන්න මේ දකුණු අත පැත්තේ මෙන්න මේ icon එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් watch list කියලා option එක. මෙන්න මේ plus icon එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් මාකට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම example එකක් විදිහට ගන්නම් මෙන්න මේ crypto market එක. ඉතින් අනිවාර්යයෙන්ම අපි coin pair එකක් තෝරගත්තී BTC USDT P කියලා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට type කරන්න ඕනේ. ඉතින් මේක ඉස්සරහින් තියෙන මෙන්න මේ plus icon එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේක ඔයාගේ watch list එකට add කරගන්න. ඉතින් ඔයාට මොකක් හරි favorite coin එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මම Sol USDT කියලා ගන්නවා. Solana coin එක Sol USDT P කියලා type කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට coin එක add වෙනවා Binance එකේ මෙන්න මේ logo එකත් එක්ක. ඉතින් මෙතනදී මෙන්න මේ plus icon එක click කරලා මම මේ coin එකත් මෙන්න මේ විදිහට මගේ watch list එකට add කරගන්නවා. ඉතින් අපි දැන් market එකක් analyze කරනවා නම් අනිවාර්යයෙන්ම time frame ගැන දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ candles වර්ග ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම කතා කරොත් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. වම් අත පැත්තේ මෙන්න මේ 1 hour මෙන්න මෙතනින් අදහස් කරන්නේ time frame ගැන. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ time frame ගණනාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපි සාමාන්‍යයෙන් market එකක් analyze කරනවා නම් සාමාන්‍යයෙන් මෙන්න මේ 1 month, weekly, 1 day, 4 hour, 3 hour, 2 hour, 1 hour වගේ මෙන්න මේ time frames ටික තමයි අපි මාකට් එකේ ඇනලයිස් එකකට යොදා ගන්න ටයිම් ෆ්‍රේම්ස් ටික. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී කැමති ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා නම් මෙන්න මේ ස්ටාර් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට මේක ෆේවරිට් දාගෙන ඔයාගේ මෙන්න මේ මෙනු එකට ඇඩ් කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් එක්සැම්පල් එකක් විදිහට පෙන්නන්නම්. මෙන්න මේ ටයිම් ෆ්‍රේම්ස් ටික මේ විදිහට ෆේවරිට් දාගෙන ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි මට ඩෙස්ක්ටොප් එකේ පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ටයිම් ෆ්‍රේම්ස් ටික වොච් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ ටයිම් ෆ්‍රේම් ටික ටයිම් ෆ්‍රේම් එකෙන් ටයිම් ෆ්‍රේම් එකට මාරු කරලා ඔයාලට මෙන්න මේ විදිහට ටයිම් ෆ්‍රේම් වලින් අදහස් වෙන දේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ට්‍රේඩර්ස් පොඩි මතක් කිරීමක් මාකට් එකක් බයි වෙනවා නම් ඒ කැන්ඩල් එක කොළ පාටත් මාකට් එකක් සෙල් වෙනවා නම් ඒ කැන්ඩල් එක රතු පාටත් මෙන්න මේ විදිහට අපිට මාකට් එකේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටයිම් ෆ්‍රේම්ස් වල තියෙන වැදගත්කම මොකක්ද? මම මෙතනදී පෙන්නන්නම්. මේ ඉන්නේ මම 4 hour ටයිම් ෆ්‍රේම් එකේ. මේ තියෙන මගේ 4 hour ටයිම් ෆ්‍රේම් එක. මේ 4 hour ටයිම් ෆ්‍රේම් එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ 4 hour ටයිම් ෆ්‍රේම්ස් වල කැන්ඩල් මෙච්චර මේ විදිහට තියෙන්නේ ඇයි? ඉතින් සමහර ටයිම් ෆ්‍රේම්ස් වල ගත්තට පස්සේ මම එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ 15 මිනිත් එකේ කැන්ඩල්ස් එක ළඟ කැන්ඩල්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙතනදී අදහස් කරන්නේ මොකක්ද? මම මෙතනදී 4 hour ටයිම් ෆ්‍රේම් එකට ස්විච් වෙන්නම්. 4 hour ටයිම් ෆ්‍රේම් එකට අනුව මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 4 hour ටයිම් ෆ්‍රේම් එකේ මම පෙන්නන්නම් මෙතනදී එක්සැම්පල් එකක්. එතකොට මෙතනින් අදහස් කරන්නේ මෙන්න මේ 4 hour කැන්ඩල් එකක්. කැන්ඩල් එකක් ඕපන් වෙලා ක්ලෝස් වෙන්න පැය 4ක කාලයක් යනවා කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ. මෙතනදී මෙන්න මේ කැන්ඩල් එක එක්සැම්පල් එකකට මම ගන්න මෙන්න මේ green කැන්ඩල් එක. මෙන්න මේ කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එක තමයි මෙතන. මේ කැන්ඩල් එකේ ක්ලෝස් එක තමයි මෙතන. මේ කැන්ඩල් එක මෙතනින් ඕපන් වෙලා මෙන්න මෙතෙන්ට ක්ලෝස් වෙන්න පැය 4ක කාලයක් යනවා කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ සරලවම. එතකොට මේ කැන්ඩල් එක අපි 1 hour කැන්ඩල් එකකට ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන මම මාක් කරපු green කැන්ඩල් එක හරියද? මේක තමයි මම මාක් කරපු green කැන්ඩල් එක. එතකොට මේ කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එක තමයි මෙන්න මේක. ක්ලෝස් ප්‍රයිස් එක තමයි මෙන්න මේක. මෙන්න මෙතන තමයි මේ කැන්ඩල් එකේ ක්ලෝස් ප්‍රයිස් එක තියෙන්නේ. එතකොට මෙතනින් සරලවම අදහස් කරන්නේ මොකද්ද? මෙන්න මේ 1 hour කැන්ඩල් හතරක් තමයි 4 hour එකේ අපිට තනි කැන්ඩල් එකක් විදිහට පෙන්වන්නේ. මෙන්න මේ 1 hour එකේ මෙන්න මේ කැන්ඩල් හතර තමයි මෙන්න මේ green කැන්ඩල්. මෙන්න මේ කොළ පාට කැන්ඩල් හතර තමයි අපිට 4 hour එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තනි කැන්ඩල් එකක් විදිහට පෙන්වන්නේ. මේක මෙතනදී සරලවම තේරුම් ගන්න 1 hour කැන්ඩල් හතරක් තමයි අපිට 4 hour එකට ගියාට පස්සේ පෙන්වන්නේ. කැන්ඩල් ස්ටික් ගැන අපි ලොකටම කතා කරන්න යන්නේ නැහැ ට්‍රේඩර්ස්. මොකද අපි කැන්ඩල් ස්ටික් ගැන අපි කලින් ලෙසන්ස් ටිකක් කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එකේ තියෙන වීඩියෝස් ටික බලන්න. ඒ වගේම තමයි අපි දෙවෙනි ඔප්ෂන් එක ගැන කතා කරොත් මෙන්න මෙතන තියෙනවා
බා අයිකන් එකක්. ඉතින් මෙන්න මේකේ කැන්ඩල්ස් වර්ග ටිකක් තියෙනවා. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඉතින් අපි ට්‍රේඩින් කරද්දී අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ කැන්ඩල්ස් කියන ඔප්ෂන් එකයි මෙන්න මේ ලයින්ස් කියන ඔප්ෂන් එකයි මෙන්න මේ හයි කැනර්ජි කියන ඔප්ෂන් එක. ඉතින් ඔයා අනිවාර්යෙන්ම මේවට ෆේවරිට් දාන්න. ඉතින් අපි මෙන්න මේ ලයින්ස් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ තිබුණ කැන්ඩල්ස් ටිකම අපිට ලයින් එකක් විදිහට තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී මෙන්න මේකයි ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ කැන්ඩල්ස් වලට මාරු වෙනවා. ඒ වගේම තමයි අපිට ට්‍රේඩින් කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ හයි කැනර්ජි කියන්නේ. ඉතින් මේකෙදි අපිට තියෙන විශේෂත්වය වගේම අපිට තියෙන වාසිදායක තත්ත්වය තමයි අපි මාකට් එකක් ඇනලයිස් කරද්දී අපිට ට්‍රෙන්ඩ් එක හරියටම හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ හයි කැනර්ජි කියන කැන්ඩල් ටික අපි මෙන්න මේ විදිහට ඇප්ලයි කරගත්තට පස්සේ. ඉතින් ඉන්ඩිකේටර්ස් ටැබ් එක ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්ඩිකේටර්ස් ගණනාවක් තියෙනවා. එක එක පුද්ගලයන් විසින් නිර්මාණය කරපු ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඉතින් සමහර ඉන්ඩිකේටර්ස් තියෙනවා මේ මාකට් එකේ කන්ෆර්මේෂන් ගන්න හොඳ ඉන්ඩිකේටර්ස්. ඉතින් අපි ඒ ගැන කතා කරලා දෙනවා වීඩියෝස් වශයෙන් ලෙසන්ස් වශයෙන් අපේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝස් ටිකත් බලන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක් තමයි වොලියුම් ඉන්ඩිකේටර් එක RSI ඉන්ඩිකේටර් එක. ඉතින් මේ විදිහට ඉන්ඩිකේටර් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඉන්ඩිකේටර් එකත් ඔයාගේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එකට ඇඩ් වෙනවා වගේ මෙන්න මේ ට්‍රේඩින් view එකට ඇප්ලයි වෙනවා. ඉතින් ඔයාට මෙතනත් මෙන්න මේ ඉන්ඩිකේටර් එක ෆේවරිට් දාගන්න අවශ්‍ය නම් මෙන්න මේ ස්ටාර් අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ ඉන්ඩිකේටර් එකත් ඔයාගේ ෆේවරිට් ඔප්ෂන් එකට වඩා. ඉතින් මෙන්න මේ ඉන්ඩිකේටර්ස් ටැබ් එකයි ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන ෆේවරිට් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ ඉන්ඩිකේටර් එක ෆේවරිට් වෙట్లా තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන alert කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයා මාකට් එකක් ඇනලයිස් කරලා ඔයාට මෙතනදී සාමාන්‍යයෙන් එලාම් එකක් වගේ දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාට alert එකක් තියාගෙන ඔයාගේ price එකට මාකට් එක එනකන් ඉඳලා ඔයාට මෙතනදී alert එකක් තියාගෙන මෙන්න මේ create button එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ line එකකින් ඔයාට මෙන්න මේ දේත් මෙතනදී සරලවම පෙන්වනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන reply button එක. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ trading view free plan එක use කරනවා නම් අපිට daily chart එකෙන් එහාට තමයි මාකට් එකේ මෙන්න මේ reply option එක අපිට access වැටෙන්නේ. reply option එකට access වැටෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ මාකට් එකක් ඇනලයිස් කරනවා නම් මාකට් එකේ history එකේ ඉඳලා ඇනලයිස් කරනවා නම් ඔයාගේ ඇනලයිස් එක වැඩද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ reply option එක කරා මෙන්න මේ විදිහට මෙන්න මේකට reply කරාට පස්සේ මෙන්න මෙතනදී ඔයාලට මෙන්න මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට play button එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් trading view එකේ මෙන්න මේ වගේ reply option එකක් create වෙනවා. traders අපි අවසාන වශයෙන් කතා කරමු මෙන්න මේ trading view එකේ අපිට අත්‍යවශ්‍ය කරන tools ටික ගැන. ඉතින් මෙන්න මෙතන තියෙනවා trend line කියලා option එකක්. trend tool කියලා option එකකින් ඉතින් ඔයාට market එක analyze එකක් කරනවා නම් මෙන්න මේ trend line කියන දේ ගොඩක්ම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් market එකේ trend line එකක් වගේ අඳ ගන්නවා නම් මෙන්න මේ ඔප්ෂන් එක අපිට වැදගත් වෙනවා. ඉතින් ඔයාට මෙතනින් මෙන්න මේ ස්ටාර් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔයාට මේ ෆේවරිට් දාගන්න පුළුවන්. මෙන්න මේ ටූල් එක ෆේවරිට් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතනදී පෙන්වන්නම් මුලින්ම අපිට අත්‍යවශ්‍ය කරන ටූල් එක. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් සාමාන්‍යයෙන් අඳ ගන්නවා නම් මෙන්න මේ ටූල් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදිහට අඳ ගන්න පුළුවන්. ඉතින් මෙතනදී කලර් එක චේන්ජ් කරගන්න වෙනවා. මොකද මම ඩාර්ක් තීම් දැම්මනේ. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට ට්‍රෙන්ඩ් ලයින් එක අඳ ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ඔප්ෂන් එක තමයි අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට අපි මාකට් එකක් ඇනලයිස් කරද්දී අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් ලයින් කියන ඔප්ෂන් එක අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මෙතනදී අපිට හොරිසොන්ටල් ලයින් එකක් අඳ ගන්න පුළුවන්. ඉතින් සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් වගේ අඳිනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේකටත් අනිවාර්යයෙන්ම ස්ටාර් අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ මෙන්න මෙතනදී ෆේවරිට් විදිහට මෙන්න මේ බාය එකේ වැටෙනවා. ඉතින් ඒ වගේම තමයි vertical line එක horizontal line එක ඒ වගේ ඔයාට අත්‍යවශ්‍ය කරන ඔයාට trading වැඩ කටයුතු වලට අත්‍යවශ්‍ය කරන දේවල් මෙන්න මෙතනදී ඔයාට favorite දාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දෙවෙනි tool එක ගැන කතා කරොත් මෙන්න මෙතන තියෙනවා fib retracement කියලා. හරිද? අපි market එක analyze කරනවා නම් සාමාන්‍යයෙන් මෙන්න මේ fib retracement එක fib extension එක ඒ වගේ tools අපිට අවශ්‍යයි. ඉතින් මෙන්න මේ fib retracement එකත් අපි star icon එකක් දාලා මෙතනදී මෙන්න මේ විදිහට favorite දාගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් fib tool එකෙන් මොකක්ද කරන්නේ? fib tool එකෙන් අපිට මෙන්න මේ market එකේ price action එක මැනගන්න පුළුවන්. අපි market එකේ buy sell කරනවාද market එක හැරෙන්නේ මොන වගේ තැනකින්ද? ඒ වගේ දේවල් මෙන්න මේ fib extension tool එකෙන් අපිට බලා කියා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගැනත් වීඩියෝ කරලා දෙනවා fib tool එකේ settings. ඒ වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මම මේ description එකේ link එක දානවා. ඒ link එකෙන් ගිහලා ඒ videos බලලා මෙන්න මේ tool එකේ settings ටික හදාගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ chart patterns ගැන. ඉතින් මෙතනදී patterns ඔයා market එක analyze කරන්න දන්න කෙනෙක් නම් ඒ වගේම තමයි
ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ටෙක්නිකල් ඇනලයිසිස් වලදී මෙන්න මේ පැටර්න්ස් ගැන දන්නවා. ඉතින් මෙතන තියෙනවා කවුරුත් දන්න head and shoulders කියන පැටර්න් එක. ඉතින් ඔයාලට මේවා අත්‍යවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ ස්ටාර් එකන ක්ලික් කරලා මේවා ෆේවරිට් දාගන්න. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඔයාලට බ්‍රෂ් ටූල් එක. මෙන්න මේ බ්‍රෂ් ටූල් එකත් අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙතන highlight එකක් තියෙනවා. මෙතන arrows තියෙනවා. ඒ වගේම rectangle තියෙනවා. ඉතින් මේවා අපිට මෙන්න මේ ඇනලයිස් කටයුතු සඳහා ගොඩක්ම වැදගත් වෙන දේවල් තමයි මෙන්න මේ මම ෆේවරිට් දාගෙන. ඉතින් ඔයා මාකට් එක ඇනලයිස් කරනවා නම් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි මෙන්න මේ පාත් ටූල් එක. මොකද මේකෙන් තමයි අපි මාකට් එකක ස්ට්‍රක්චර් එකක් අඳින්නේ. මෙන්න මේ විදිහට මාකට් එකේ ස්ට්‍රක්චර් එක අඳින්න මෙන්න මේ පාත් ටූල් එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේකේ කලර් එක චේන්ජ් කරගන්න. මෙන්න මේ පාත් එකේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකේ ඔයාට thickness එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේකේ thickness එක මෙන්න මේ වගේ වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේක ඔයාට කඩ ඉරකින් වගේ හදාගන්නත් පුළුවන්. මෙන්න මේක කඩ ඉරකින් වගේ හදාගන්නත් පුළුවන්. මේක සාමාන්‍යයෙන් මාකට් එකක් ඇනලයිස් කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි මෙන්න මේ path tool එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ rectangle tool එක, rotate rectangle එක මේ දේවලුත් අත්‍යවශ්‍ය නැහැ. මොකද මාකට් එකක් ඇනලයිස් කරද්දී මෙන්න මේ වගේ zone එකකින් මාක් කරද්දී අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ rectangle tool එකත් ගොඩක්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි traders මෙන්න මෙතන දෙනවා emoji icon එකක්. ඉතින් අපිට මේවා එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊට යටින් තියෙන මෙන්න මේ measure tool එක අපිට අත්‍යවශ්‍යයි. මොකද මාකට් එකේ price එක මැනගන්න, මාකට් එක drop වුණ ප්‍රමාණය මැනගන්න, මාකට් එක buy වුණ ප්‍රමාණය මැනගන්න මෙන්න මේ අපිට measure tool එක අත්‍යවශ්‍යම tool එකක්. ඔයා ටෙක්නිකල් ඇනලයිස් කරන කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් මෙන්න මේ ට්‍රේඩින් view එකේ ටෙක්නිකල් ඇනලයිස් කරද්දී ඔයාට මෙන්න මේ tools ගැන හොඳ අවබෝධයක් එනවා. ඉතින් අපි දැනටමත් මෙන්න මේ ට්‍රේඩින් වලට අත්‍යවශ්‍යම මාකට් එකක් ඇනලයිස් කරන්න අත්‍යවශ්‍යම tools ටික ගැන කතා කරා. ඉතින් එහා අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ price එක. ඉතින් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ coin pair එක. ඔයාගේ coin එකට අදාළ price එක තමයි මෙන්න මෙතනින් බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයා ෆේවරිට් දාගත්ත මෙන්න මේ tools ටික ඔයාට මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට්මන්ට් එකක් දී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට පැහැදිලි තැනකින් ඔයාට මාකට් එකට අවහිරතාවයක් නොවන පරිදි මාකට් එක ලස්සනට ඇනලයිස් එකක් කරගන්න මෙන්න මේ ෆේවරිට් දාගත්තු tools ටික ඇඩ්ජස්ට්මන්ට් එකක් විදිහට එහාට මෙහාට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ට්‍රේඩින් view එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ මේ ටික තමයි. මොකද ට්‍රේඩින් වලදී ටෙක්නිකල් ඇනලයිස් කරන කෙනෙක්ට මෙන්න මේ tools ටික ප්‍රමාණ. ට්‍රේඩින් වලට අලුත් කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද ට්‍රේඩින් view එක යූස් කරන්නවත් දන්නේ නැති පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ට්‍රේඩින් වලට අලුතෙන් එන බීඩර්ස් වලට තමයි මෙන්න මේ වීඩියෝ එක කරේ. ඉතින් මෙන්න මේ ට්‍රේඩින් view එකේ තවත් නොඑක් tools තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ඔයා බේසික් ටික මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම බලන්න. ඔයා ටෙක්නිකල් ඇනලයිස් ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ අනිත් tools මොනවද කියලා ඔයාට අත්හදා බලන්න. ඉතින් ඔයා ට්‍රේඩින් වලට එන අලුත් කෙනෙක් නම් ඔයාගේ ට්‍රේඩින් ගමන සාර්ථක වෙන්න සුබ වෙන්න කියලා කියන ගමන් මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, share කරන්න.